සයිනස් එකේ ඉඳලා කටට යන්නේ. ඒක එක පැත්තක විතරක් එන මස් දැල්ලක්. ඒක සාමාන්‍ය මස්වල වලින් වෙනස්. මොකද මේකේ ගොඩක් එන්නේ එකම එක මස් දැල්ලක් එන්නේ. මේකට ඔපරේෂන් අර වෙන කිසිම විසඳුමක් නැහැ. මේකට ප්‍රෙඩිසුලොන් දීලා අකුලේ ඇකිලෙන්නේ නැහැ මේ මස් දැල්ල. ඒත් මේක ඔපරේෂන් කරාම සම්පූර්ණයෙන් මේක ඉවත් කරන්න ඕනේ. මැක්සිලරි සයිනස් එකකින් ආපු මේ ඇල්ලලා තියෙන ඒක තියෙන මුල සයිනස් එකෙන් ඇවිල්ලා තියෙන ටිකත් ඔක්කොම පුච්චලා වගේ දාන්න ඕනේ. නැත්නම් නැවත එන්න නොටෝරියස් ගෙඩියක් තමයි මේ වෙන්ට්‍රොකොයිඩල් පොලි ගොඩක් ඉන්නේ තරුණ අයට. වයසක අයට එන්නේ නැහැ මේක. නිදා ගන්න වෙලාවට හුස්ම ගන්නකොට හුස්ම උඩට ගන්නකොට හොඳට හුස්ම ඇතුළට යනවා. හුස්ම පිට කරනකොට බැලුන් එකක් හිර වෙනවා වගේ හිර වෙනවා. එතකොට නාස්පුඩු දෙකම හිර වෙනවා. පිට කරන්න කොහෙන්වත් බෑ වගේ. මේ කටිනුත් අමාරුයි ඒ වෙලාවට. ඒ මොකද අර ඒ මස් දැල්ල මේ වගේ නිකන් බෝලයක් වගේ තියෙනවනේ. ඒක ඇවිල්ලා නහය පිටිපස්සේ පැසේජ් එක සම්පූර්ණයෙන්ම හිර කරනවා. එතකොට යනකොට යනවා හුස්ම. ඒක පොඩක් ඈත් වෙලා ඉඩ හම්බ වෙනවා. එනකොට ඒක ෆිට වෙනවා. ඒක දැන් ඔය රෝග ලක්ෂණ ඔය ඇන්ට්‍රොකොයිනල් පොලිප් කියලානේ ඔක තියෙන්නේ. ඇන්ට්‍රොකොයිනල් මේ මෙතනින් ආපු මස් දැල්ල නහයෙන් ගිහිල්ලා මෙහෙන් ගිහිල්ලා කටට යනවා. ඒක දැන් ඒ ඇන්ට්‍රම් කියන්නේ මේ මැක්සිලරි ඇන්ට්‍රම් එක. කොයනා කියන්නේ නහය පිටිපස්සට. ඒ දෙකට ඇන්ට්‍රො හුස්ම ගන්නකොට හුස්ම එන්නේ දකුණු පැත්තෙන් විතරයිද? ඔව්. දැන් මෙහෙම ගන්න හුස්ම ගන්නකො. ඔව් මේ බලන්නකො. මේ මිස්ට් එක බැඳෙන්නේ දකුණු පැත්තේ විතරයි. දැන් මේම හුස්ම ගත්තාම ඔයා දැන් මේ හුස්ම මේ මිස්ට් එක දෙකක් හැදෙනවනේ නේ. තනිකර මේ ඉන්නේ බලන්න මේ එක පැත්තකින් විතරයි. මේ පේනවද ඔයාලට? වම් පැත්තෙන් පොඩ්ඩක්වත් නැහැ හුස්ම. දැක්කනේ? එතකොට ඒ පැත්ත සම්පූර්ණයෙන්ම બ્લોක්. ඊට පස්සේ අපි මේ කැමරාව දාලා බලමු ආයෙත්. මෙන්න තියෙනවා මස් දැල්ල. පේනවද? ගන්න වීඩියෝ එකක් තිබුණා නේද? මේ තියෙන මේ පේනව නේද ඔයාලට මස් දැල්ල? දැක්ක නේද? ඔයා වීඩියෝ එකක් හදාගන්න ඔය ෆෝන් එකට. නෑ ඕනේ මම ඒක දෙන්න. හරි. මේ තියෙන්නේ. ඔන්න දැන් ඔය නිල් පාට යන්නේ මස් දැල්ල. පේනවනේ? කටටම යනවා. මේ පේන්නේ මම ඔය කියපු ඇන්ට්‍රොකොයිනල් ෆ්ලිප් එක නහය ඇතුලෙන් ඇවිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා මේ කහ පාටට මේ කටපැත්තට යන්නේ. ඔකට පේනවා ඇති මං කියවනට බෝල් වැල්ව් එකක් කියලා. බෝල් වැල්ව් ඉෆෙක්ට් එකකින් වැහෙනවා කියලා. මේ මුළු නහයේ පැසේජ් එකම වැහිලා හුස්ම ගන්නකොට මෙතන ඉඩ එනවා. හුස්ම පිට කරනකොට මේක හිර වෙලා ලෙඩට පොඩ්ඩක්වත් හුස්ම ගන්න බැරි වෙනවා. මැක්සිලරි සයිනස් එකෙන් ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මේ කටපැත්තට නහය පිටිපස්සෙන් ගිහලා කටපැත්තට යන හැටි තමයි මේකේ පෙන්නන්නේ. මේ පේතෙන්නේ CT ස්කෑන් එකක්. මේ මොලේ තියෙන්නේ මේ තියෙන්නේ සයිනසස් මේ S2. එතකොට මේ මැක්සිලරි සයිනස් එකෙන් මෙහෙම මේ කට ලොකු වෙලා ඒකෙම යන මස් දැල්ල මෙහෙම ගිහලා මේ